මේක බොහෝම අතීත කාලෙක අනුරාධපුර මැදපත්චිය පැත්තේ වෙච්ච මහා භයානක සිද්ධියක්. සිද්ධිය කිව්වට මේක එක සිද්ධියකින් අහවරපුණේ නැතුවා. මැදපත්චිය දිහාව කියන්නේ ඔය කාලේ මහා විශාල අමු මූකලාන. ඕකස්සේ මහා පවුල් කොටක් ජීවත් වුණේ නැතුවා. තමාට හොඳයි කියලා හිතෙන කොටහක් මූකලාන දිහාවෙන් එළිය කරගන්නවා. ඇතිපදන් ගොම වැටි තියෙන හන්දා පැලක් කටවන එකත් මහා කාර්යයක් වුණේ නැතුවා. කැලේ යස්සේ හක්කුලන් කුරාපු පමාවෙන් ඇතිපදන් දණු කෑලි හෙව්ව හැකි නිසා දොහක් අහවර වෙන්නත් ඉස්සර පැල අටෝලා පදිංචි වෙලත් අහවර වෙනවා. වැටමායිම් නෑ. තමන්ගේ කොටා වැඩි කරගන්නට කියලා තන්නාසයක් නෑ. බොහෝ එව්වෝ දරුවෝ හදන්නෙත් වදන්නෙත් ඉන් බෞද්ධීක කන්නෙත් අවසානෙට මිය පරලොව යන්නෙත් ඔය පැල්කොටේ අස්සෙම තමා. මැරුණයින් පහු මලකුණ පුච්චන්ට කියලා ගමේ කාලට මූකලානෙම කොටහක් වෙන් කරලා තිබ්බා. මැරුණයින් පහු තරාතිරමක් නැතුවා. කෝකටත් එකයි. අඩෝපු මැස්සක් කොට තියාපු මලකුණ දවසක් යන්ට කලියෙන් අමු සොහොනට උස්සා නැවිත් දෙපැයක් ගෙවෙන් ඉස්සර පුච්චල දානවා. එහෙම නැත්තම් බාගෙට පසට යට කරනවා. ගම්මානේ තීට හැතැම්ම 3ක් විතර එහයින් තියෙන මහා විශාල වැව දිහාවත් ඒ අතර මැද්දෑවේ තියෙන මහා මූකලාන දිහාවත් අතර තමයි මේ අමු සොහොන මායිම් වෙලා තිබුණේ. කාලේ ගෙවිලා පැල් කොටවල හිටි මහයුන්ගේ දරුවොත් උන්ගේ දරුවන්ගේ දරුවොත් එකා දෙන්න වැඩිමින්න ගන්නකොට ඔය මූකලාන දිහාව ටික ටික එළියෙන්ට ගත්තා. ඒ එකම සොහොන දිහාවට වෙන්න පදිංචියට ආපු එකාලත් ටික ටික වැඩිවෙන්න ගත්තු පාර ගමේ එකාලටත් ඕක මහා අරුමියක් උනේ නැතුවා. එකෙක් මැරිච්ච හැටියෙම ගොහින් පුච්චනව හෝ වල්ලනව ඇරෙන්ට මැරිච්ච එකා යන තැනකට සෙතක් වෙන්ටේ කියලා පිනක් දහමක් කරන චාරිත්‍රයක් උන් අතර තිබුණේ නැතුවා. පෙලක් වෙලාවට කැලෑ සතෙක් ඇතැන්ගෙන මිනි යටකටුවක් ගමේ එකෙක් ගැහැ ගැහුනම කරන්නේ ආයිමත් මෝකලාන පැත්තට ගොහින් විසික්කා කොරලා අත පියා ගන්න එක. ඒ වාගෙම තමයි උලඟත් එක්කාසු කොරගෙන ගම පුරා කැරකෙන්ට ගත්තු මහා මෝතු මිනිකුණු ගන්ධස්සාරි ඉව කරනවා මිසක්කා ඒකෙන්නේ කොයි සව්වෙන්ද කියලා හොයා බලන්න තරම් උවමනාවක් ඕනෑකමක් ගමේ කෙක්ටවත් තිබුණේ නැතුවා. දොහින් දොහ ගත වෙන්න ගන්නකොට ගම්මානි දිහාවත් ඊට අල්ලපු මූකලාන දිහාවත් මූසල කමින් පිරිලා යන්න ගත්තා. ඇන්දේ 6 වාය වෙන්නත් ඉස්සර වැවි හත්තාව දිහාවෙන් හිවල්ලු රංචු පිටින් හෝදියනවා. ඒ විතරක් නම් මතේ රාත්‍රියේ දිහාවට මොරකාඩු උළමගේ මූසල ඇඬියාව ඊටත් අප මූස්පීන්තුකමක් එනවා. ඔලලේ නඩනවා කියන්නේ බං මේ හත්දොහක් ගෙවෙන්ට ඉස්සර අනිවාර්යෙන්ම එකෙක් වල පල්ලට යනවා කියන එක. ඔවහවරක් නැතුව අඬනවා කියන්නේ මරණ 7ක්. ඔව් මරණ 7ක්. ගම්මානේ සමහර වයසක කාලා එහෙම කිව්වා. අවසානෙට උනේ නියපොත්තෙන් කඩන්ට තිබ්බ දෑට පොරවත් මදිවුණු එක විතරයි. එදා කෙම්මුර දවසක් බණ්ඩාර හීනි වැට අවර කරනකොට හොඳ ටෝමීර අවරට ගොහින් තිබුණා. ඒකයි ලොකු එකාට එදා පඩේ රුජාව
සැරින් සැරේට අනේ මයි අම්මේ අපුච්චේ කැක්කුමයි අනේ කකියනවෝ එහෙම කියලා කේන්ද්‍රී ගාන ලොකු එකාට පැලටම වෙලා ඉන්න කියලා බණ්ඩාර තනියෙන්ම වැඩ රාජකාරී කරා. හෝරාවෙන් හෝරාව ගෙවිලා කාර්ය ටිකෙන් ටික අවර වෙනකොට බණ්ඩාරගේ ඇඟපතේ වේදනාව බොහොම සැරේට දැනෙන්න ගත්තා. හිමින් සීරුවේ ඇල පැත්තට කාටන්ට ගත්තු බණ්ඩාරගේ කාරිනාව වුණේ යන ගමම්ම සොබිනගේ පැලදිහාවට රිංගලා යහමින් පදං කුරාපු රාකට්ටකින් උගුරකට තෙමා ගන්න එක. පියවරෙන් පියවර කාටන බණ්ඩාරට ඒනට ඉපිටින් ඇති මෝකලාන දිහාවෙන් සැරේට තමන් දිහාවේ කැරගෙන්න ගත්තු මල පිරීත ගන්ධස්සාරි නිච්චයක් තිබුණේ නැතුවා. ඒකයි මතකෙට ආවේ සොබින පෙරාපු රාකට්ටක තිබුණු රස ඒ පුසුඹ මිනි වලදාන පොලුස්සන සොහොනට තරමක් කිට්ටුවේ මායිමුණු වැලදිහාවෙන් ටික ටික සොබිනයේ පැලතිහාට කාටන බණ්ඩාර ඇල පැත්තෙන් සොහොන මායිම පහු කලා විතරයි. චටස් පටස් යන සත්‍යයට එහුණු කොලාතු පිඳින හඬට ඒක හිටි තැනම නතර වුණා. ඈ මොකාද මේ දඟලන එකා? අම්මපා ගොම්මනේලි පැස්ස කැලෑසත් එක්ද? ඔය මසට එකෙක් නං රාකටත් එක්ක පංකාදුයි. කෝ බලන්ට බණ්ඩාර එහෙම කියවි තමාටම හෙන්නේ. ඒ පිරීත කමට ආපස්සට හැරිච්ච බණ්ඩාර මූකලාන පැත්තින් ඇල මැත්තෑවෙන් මාරු වෙලා එහෙම්මම සෝන දිහාට අඩි ඉක්මං කරේ හොඳ හයිය හත්ති ඇති දඩු කෑල්ලකුත් දෑතිම්ම පතාගෙනයි. ඒත් එක්ක මේක දැක්කේ කළු පාටට කුළු ගැහිච්ච වල්හා නාම්බෙක්. හීන් සීරුවේ දිහාට ලංවෙච්ච බණ්ඩාර දෑත බදල ඒකට කොටන්ට ලෑස්ති වෙනකොටම කලබල වෙච්ච හා නාම්බා මූකලා නස්සට හනිකට රිංග ගත්තා. බණ්ඩාර කොරේ ඌ පස්සෙන් හති දාගෙන දුවන්න ගත්තු එක. ටිකෙන් ටික ඔහොම කාඩල අවසානෙට බණ්ඩාරටත් නොදෙනි මේකා අමු මූකලාන සොහන මැත්තට සීන්දු වෙලා උන්නා. ඒ වෙනකොට හොඳටෝම බිම්කරුවල වැටිලා. රෝස්ස ගස්වලින් වාන් ඉන්නා භූමියත් කළු ගැහිලා තිබ්බ අන්ධකාර හසත් බණ්ඩාරට ගෙනාවේ මා මූසල හැඟීමක්. ඈකන් හරියාකාරව පේන්නේ නැතිකොට ඕන් ඔය රාකට්ටෙන් පදන් වුණාම මද එහෙම කියලා ආපහු හැරෙන්න ලෑස්ති වෙනකොටම ඒකගේ පිටුපහින් ඇහිච්ච කොරුත්ති ඇදිල්ලට බණ්ඩාර හනිකට හැරුණි පිටුපාදියාවට. ඒකගේ ඉස්සරහා තිබ්බේ මා විශාල ශරීරයක්. ලොම් කොටත් ඇරගෙන එළියට පනින්නාසේ විශාල වෙච්ච ඇස්කිරි දෙක බණ්ඩාරේ ශරීරෙ දිගේ උඩාට යවුවා. ජීවිත කාලෙට ඒ වගේ ස්වරූපයක් ඈ ගැටිලා නැති බණ්ඩාරගේ සරන් කොටේ තිමාගෙන හනි හනිකට සුළුදිය පහවෙන්න කත්තේ ඒකයි හිතේ ඇතිවෙච්ච පයට. ඒ තිස්සරා හිටපු එකාට නම් ඒකේ වගේ වගක් තිබ්බ නැතුවා. ඒකේ මොරේ මා එකාටම තීන්දු වෙච්ච දවසක ඒකටම කැපවිච්ච අඩවියේ ඒකගේ හිතුමනාපෙටයි වැඩ සිද්ධ වෙන්න කත්තේ. කෑ ගහලා එන ගහන්නාසේ දුවන්න කත්තු බණ්ඩාර ඇල මායිමට කිට්ටු වෙනකොටම දඩෝංගා බිමට පතපෑවුණේ ඒක නොහිතාපු වෙලාවක. වෙරදාලා අනිකට නැගිටින්න ගත්තත් ගොරෝසු මොකක්දෝ එකක් ඒකගේ කකුලේ පැටලුණ පාර බණ්ඩාර බිමදිගේ රුවටල ඇතිල යන්න ගත්තා. ඒ ඇතිල යනකොට ගොරෝසු ගල්මුල්වල
ඒකගේ පිටකොන්ද ඇතිල්ලිච්ච පාර හමත් එක්කම පිටපැත්තේ හම ඉරිලා යන්න කත්තේ බණ්ඩාර මහා සත්‍යයට පෙරියන් දෙනකොට හොරා භාගයක් වායි යනකොට ඈතින් ඇහුණු බණ්ඩාරගේ මුරගෑම ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. අවසානයේට ඇහුනේ මා මූකලානත් අමු සෝනත් කපාගෙන ඉන්න කත්තු මූස්පේන්තු වූ හඬ. ඒක මුළු මූකලානෙම දෝංකාර දීලා එහෙම්මම නතර වෙලා ගියා. ගම්මානෙකෙක්වත් නොදන්නා මොහොතක කාටත් නොදැනිම බණ්ඩාර ඒකගේ අවසන් ගමන් ගොහින් තිබ්බා. පව්වෙන් දිර මුදුන් වෙනකොටත් ගෙපලට නාව මිනිහා හොයන්ට කියලා ඒකයි අමුවයි ලොකු එකයි හනිකට දොට්ට පැස්සේ ආල පහල කාටත් වගතුක කියන ගමන් අනේ අක්කේ ඊයේ උදැහැනක්ගේ ගිය මිනිහා තාම නෑ. අනේ අයියටවත් පොඩ්ඩක් කියලා බලන්ට. ඊයේ හිට පොඩි එකේ හූල්ලනෝමයි අක්කේ. අනේ දෙයියනේ මේ මිනිහට මොනව වුණාද? බණ්ඩාරගේ මායි එහෙම කියන්නේ මග දිගට මුනිච්චි වෙන හැම එකාටම ඇහින්නේ. ඒ නිදිහා ඒක නැතිකොට වැ පැත්තට ගිය පාරේ එතනත් ඒක නැතිකොට උන් දෙන්න එහෙම්මම ගියේ සොබිනා ඉන්න අරාපොලට. අනේ බං නංගියේ බණ්ඩාරයා මීට සතියකට හමාරකට උඩදී ආවයින් පහු මේ පැත්ත පලාතක ආවේ නෑ බං. මොකෝ දැන් ඒ පාරේ එක කොහේ මක බෑවිලාද? එහෙම කියලා කොරහේ අවසානයේ ඉතුරු වෙච්ච බතලලෙත් කිල දැම්ම සොබිනා ඒක උගුරට හලාගත්ත රා පොල් කට්ටත් කොරාටම විසික්කා කරලා හනිකට රෙද්දකුත් පටලෝගෙන සුරුට්ටුවකුත් පත්තු කරගෙන ඉස්සර වුණේ බණ්ඩාරව හොයන්න යන්න හිතාගෙන. සොබින කියන්නේ ගමේ පිරිමි 10ක් එක්කාසු වුණත් ආම්බාම් කරන්න පුළුවන් එකියක් නෙවෙයි. ඒකි හරියට කුලප් වුණොත් මී වැසියක් පරාදයි. ගමේ මොන අලකලංචියක් වුණත් ඒකේ මැද්දට පනින සොබිනට ගමේ මහ එකේ කියලා ගමේ එව්ව කියව්වේ නිකන් කට කහනවට නෙවෙයි. ඒ තරමට හැටි දෙඩි එකියක් ගමේ පිරිමි පරාණ අස්සෙවත් හිටියේ නැතුවා. මුතුන් ඉර පැහැල යන්න කිට්ටු කරත් බණ්ඩාරේ ඉන්න ඉසව්වක් ඇහැ ගැටුනේ නැතිකොට සොබිනවත් ඉස්සරහා කොරාගත් ගමේ හිච්ච බැච්චෝ ටික අවසානෙට ඇවිත් නතර වුණේ ඇල මායිමෙන් මෙපිට ඇති අමුසොහොන දිහාවට. ඒකට පය තිබ්බා විතරයි. බණ්ඩාරගේ ගෑණි විලාප තියාන දුවන්න ගත්තේ බණ්ඩාරගේ කඩමාළු සරන් කෑල්ලක් හැම එකාට මැහැ ගහින්න පීනකොට. ඒත් ඒ ඌමදෑ කියා අඳුනන්න බැරි තරම විරූපීකමක් ඒ මලකුණේ ස්වරූපෙ තිබ්බා. පැලට ගෙනියන්න හැකි ශරීර කෝටුවක් එතන තිබ්බේ නැතිකොට ගමේ කාලෙක්කාසු වෙලා ඒ සුනංගුවෙන්ම මලකුණ පුලුස්සා තමලා වැඩේ යහවර කරලා දැම්මා. එදා හිට අගුපිලක් ගානේ කතාව තිබ්බේ බණ්ඩාර මැරිච්ච ආකාරය ගැන. මෙතුවා කාලෙකට ඒ මරණයක් වෙලා නැතිකොට ගමේ උන්ට බණ්ඩාරගේ මරුණේ අරුමයක් වුණා. ඒකට හේතු බෝධ වෙච්ච කාරිනාවක්වත් එවුන්ට ඒ හැටි ගලපා ගන්න බැරි වුණා. සොබිනයි රාපොලේදිත් ඔය පුරස්නේ කතා වුණත් වැඩිදුර හාර ඇවිසීමක් සිද්ධ නොවුනේ යටගිය කතා දෙසාපාන එකට ඒකගේ වැඩි මනාපයක් නැති හන්දා. බං සොපිනෝ අපේ ඔය බණ්ඩාරේ අහවල් කාර්යයකට ඔය සොහොන දිහාවට රිංගුවද මං හාන්නේ. උඹට සහසුද්දෙන්ම විශ්වාසයිද බං ඒක එදා මෙහාට ගොඩ වැදුනේ නැතිවාගට ඈ? කලුවේ දෙඩබිල්ලට ඉහමුල රත් වෙච්ච සොබිනා ඇඳන් හිටි රෙද්ද කිටි කිටි ඉනට තද කරගත්තේ කුණු හප්පෙකුත් කියන ගමන්. මොකක් කිව්වා? ඈවලමෝ තෝ හිතුවද මගේ ඉහට මදනයක් ආරුඩ්ඩ වෙච්චි පාර එනාකි එක්ක මං නිදි වැදුනා කියලා?
සොපින කැත්තත් තුළුක් කරන් ආපු වේගෙට දනි පනිගාල නැගිට්ට කළුවා පැලෙන් දොට්ට පනින්න තැතනුවත් එන ගහන්නාසේ පශ්චාත් පාගෙට වැදිච්ච පාරට කළුව කපා හෙලෝ ගහක්වායි මිදුලට පත බෑ වුණා. ඇඳන් හිටි රෙද්දත් එක මිටට කොරාන වම්පාති උත්සාගෙන දත් කූරු කමින් තාමත් තමාදිහා බලා ඉන්නා සොබින දිහා හොරාට බලපු කළුවා දඩි පිටි අඳුරට එක්කාසු වෙලා නොපෙනී යන්ට ගියා. පාරත් කාගෙන්ම වැව ඉස්මත්තට කාඩපු කළුවා දෑත එක්කාසු කොරලගත්ත වතුර තෝතක් ඉය මුදුනට හනිකට හලාගෙන තව ටික වෙලාවක් එතනම කැරකෙන්ට කත්තේ සොබිනට හිතින් බැනපෙනමයි. ඉන්පව් මූකලාන තිහාව තිප්ප කොරකකා මුලට ඔගේ ශරීර පරකුත් හිමීට නිදහස් කොරලා ඊට පස්සේ ඒක ලෑස්ති වුණේ පැලදිහාට හනිකට කාටන්ට. ඒත් තමුසෝන කිට්ටු කරනකොටම ඒකට ඇහුණා කවුදෝ පිටුපහින් එන අඩිසත්‍යයක්. ගමේ එකෙක් වෙන්ට ඇති කියලා හිතාපු ඒකා ඒ නොපෙනෙන එකාට කතාබහ කරන්න ගත්තේ කළුවයි හිතට දැනිච්ච පාළුවට. අයියෝ ගාටන් නැතුව වරෙන් බාං යමන්. අද මට බණ්ඩාරයත් එක්ක තියෙනවා විසඳ ගන්නට දෙයක්. ඔව්. උගෙම්ම හන්ටෝනි ඔය පඩත්තරී මොකක්ද කොරේ කියලා. රාමතෙන් කටමැත දොඩාපු කළුවා අමු සෝන දිහාවට හැරෙන්න කත්තේ බණ්ඩාරෝ මුලිච්චි වෙන්න හිතා නෑ. ඒ එක්කම උගේ පිටුපහින් ආපු එකා ඌව හිමීට ඉස්සරහා කරන්නු කත්තු පාර කළුව බෙල්ල කරකෝලා හිමීට ඒ දිහා බැලුවා. මේ මොකද? එන ගහන්නා වායි උගේ රාමත ආගියතේ නැති වුණේ එතනින් මතුවෙච්ච එකා දැකලා. මහා විශාල සතෙක් නෑ. ඒක මහා විශාලෙට හැදිච්ච මිනිහෙක්. ඌ දෙපයින් ඇවිදිනවා. ඒත් ඇඟ වෙහීගෙන තිබ්බ රෝම මේ ගම්මා නෙව් රෝම පිරිච්ච එකෙක් කළුවේ මුළු ජීවිත කාලෙට මැහැගෙයිලා නැතුවා. බෙල්ලත් උස්සා නෑ. ඉස්සරහා හිටිය එකාගේ මූණ දිහා බලාපු කළුවා කිටි කිටියේ වෙවුලන්න කත්තේ කර කියා ගන්න දෙයක් නැතුව. ඒත් උගේ වෙවුලිල්ල වැඩි වෙලාවක් යන්න ඉස්සර උකුරෙන් පිටවෙච්ච කොරොත්තෙත් එක්කම හිමීට නැති වෙලා ගියා. කළුවේ මරණයෙන් පහු උගේ එව්වොන්ටත් වැඩියෙන් රිදුන් දුන්නේ සොපිනයි පපු කෙනෙත්තට. හිතේ ආවේගෙට එහෙව් දෙයක් කොලාට පස්සෙන් පහු වෙච්ච දේත් එක්ක ඒක හීල්ලුවා. අවසානයේ ඒක කැලෑවේ මැත්තෑවේ තියෙන ගිනි මිතර කල ඉස්මත්තට පඩකාලා ඉර දෙයියන්ට වැදුම් පිදුම් කරලා හිතේ ගින්දර අඩු කරගත්තට මොකෝ සොබිනයි හිත සැරින් සැරේ කියව්වේ කළුවේ මරණයට වග කියන්න ඕන එකාව මුලිච්චි වෙන්න කියලාමයි. කළුවේ මරණෙත් එක්ක ගමේ ඌ මෝකලානට පය ගහන්නත් බය වෙන්න ගත්තා. ගමේ කාල කොම්මනේ වැව ඉස්මතට යන්නේකත් එහෙම්මම නතර කරලා දැම්මා. ඇඟ රත් කරගන්න කියාලා සොබිනය පැලට බඩගාපු පිරිමි පරාණත් උන්ගේ ගමනත් එහෙම්මම නතර කරලා දැම්මා. ඒ දුහින් දුහ ගත වෙනකොට ඒකලයි බඩ කටවල් කෑ ගන්න තියාගත්තු පාර ආයිමත් 3-4 දෙනා එක්කාසු වෙලා සොබිනය පැලට රිංගන්ට තියාගත්තා. රාමතී වැඩිවෙන්ට උන් කතා කරේ මැරිච්චි උන් ගැන. සොබින ඒ කතා හිතේ ඉවසීමෙන් කන් දුන්නේ ඒකිගේ අතින් කළුවට වෙච්ච පැරැත්ත හන්දා. හැබෑට පාලයෝ හිතේ විශ්වාසෙන් රාජාමයකට දොට්ට පිලට යාගන්ට බැරි හැටි. උඹලාත් එක්ක එක්කාසු වෙලා ආවොත් මිසක්කා
රා කට්ටක් හිතේ සැනසීමෙන් උගුරට හලා ගන්න හැටියක් නැති වුණානේ බං. රා කට්ටක් දෑතිම බදාගෙන ඉන්නා. තල්ල තුනා එකෙක් එහෙම කියන්න කන්නකොට ඈ බං තොපේ පිරිමිද? තොපිලා ඔය සරන් කොටේ විසිකා කරලා පටල ගනින් තොපිලගේ ගෑනුගේ රෙදි. යකෝ ඵලයව අර ගිනි මිතිරේ පාමුල පින්නැත්තක ඉඳ හිට පේන්ට ඉන්නවා. උන්ද කියාපු කරුණු කාරණා එක ගලපනකොට අඹ සොහොන අරක්ගෙන මේ උන්ට වින කටින්ට කවුද? කවුද කියාපල්ලා? එහෙම කියලා සොබින නාස් කුහරෙන් සුරුට්ටු තුම්ගොලි පිට කරනකොට කටත් බලියන් ඒක දිහා පලා ඉන්නේ උන්ගෙන් පුරස්න කරා. උන්ගේ හාවක් කෝවක් නැතිකොට රා කට්ටි ඉතිරියත් කඩට හලාගත් සොබිනා ඒ පාර කතා කළේ බොහෝම සැරේට. යකුනේ ඒ මහ එකා ඒක අවතාරයක්. ඔව් ඔව් බලල්ලා ඒ මහසෝන් අවතාරේ මහයුන්ගෙත් අප්පොච්චි. මහසෝන් අප්පොච්චි කියන්නේ ඕකටම තමා. ඔය මොන අප්පච්චියත් සොබිනට එකයි බොල. ඔව් ගමේ තව එකෙක් බිලිගනින්කෝ. ඒක සල්ලං කොරන්න එදාටම. තොපිලත් ඉක්මන් කොරපල්ලා. අදත් කෙම්මුරයක් බොලව්. ඕක වැඩිමනක් එලි බහින්නේ කෙල්මුරයක් අල්ලලා. ඵලයල්ලා. ඵලයල්ලා දැන්වත් පෙරේතකම නතර කොල්ල ගෙපැල්වලට. එහෙම කියලා සොබින රාමතෙන් ලීමැසි දිගා වෙනකොට එතන හිටි පිරිමියවෝ ටික හනි හනිකට තොට්ට පැසී තම තමන්ගේ පැල් කොටවලට රිංගන්නේ. සොබිනයි කතාවත් එක්ක ඇඳිරි වැටුණ උන්ට තේරුමක් නැති වුණා. සොබින කියාපු කාරණාත් එක්කලා උන්ගේ විරිමත හිඳින්න ගත්තේ පයට. අමුසොහොන දිහාවට කිට්ටු වෙනකොට උන්ගේ කකුල් කෙටි සට ගාලා පැටලෙන්න ගත්තා. ඒත් පාලයට කොරක ගහ කිට්ටු කොරද්දිම හැදිච්ච දරා ගන්න බැරි මෝතරා පරට ඌ එක තැනම නතර වුණා. බරෙන් නිදහස් වෙච්චි ඌ ගමේ කාල කොහේදැයි විපරම් කොරත් එකෙක් පේන මානෙක හිටියේ නැති පාර සරන් කොටේ හනිකට කෑපොට ගහගෙන ගමේ උන්ට කතා කරන ගමන් දුවන්න තියාගත්තේ හිතේ ඇතිවෙච්ච නොසෑහෙන්න බයට. පාලයට සොහොන පහු කරගන්නවත් හැකි වුණේ නැතුවා. ඒකගේ මගට ආවේ සත්තන්ත ශරීරයක්. අසරණ පාලයට මතක තිබ්බේ ඒකගේ ශරීරේ කිටි කිටියේ තද වෙනව විතරයි. වෙච්ච සංගීතය ගැන මෙලෝ හසරක් දන්නේ නැති පාලත් එක්ක ආපු එකාලා ඒ රාත්‍රියේ පැල් කොටවලට රිංගපු පාරේ ආයේ මෙලිපැස්සේ පහුවෙන්ද පාන්දර කනින් කොනින් වෙච්ච දේ එළිවෙන්න කන්නකොට පාලයාගේ පැල් කොටේ එකාලා ඌත් එක්ක හිටපු යුන්ට තෙස්තිවල් තියන්න ගත්තේ විලාප තියෙන ගමන්. අනේ තොපිට හෙනම ගහනවා. හෙනම මයි මිනිස්සයා තනි කරලා ආපු යුන්ට හෙනම ගහනවා බොලක්. අනේ සීවරන් දෙයියනේ ගහංගලක් වගේ හිටි මයි මිනිස්සයා. කඳින් වෙන් වෙච්ච ඔලු කට්ටේ තිප්පෑ පාලයාගේ රතු ගහිච්ච ඇස්කිරි දෙක මහ විශාලෙට ඇරිලා තිබුණා. ඒ සුනංගුවෙන්ම සෑය කොට ගහපු ගමේ කාලා පාලයාගේ කෑලි වෙච්ච ශරීර කොටස් එකින් එක සෑය උඩ අඩුක්කා කරනකොට ටිකෙන් ටික ඉර අවරට යන්න ගත්තා. ඉන්පහු ඒකගේ සෑයට හුළුවත්ත ලංකොරාපු ගමේ කාලා හීන් සීරුවේ මායිමත් පාලයාගේ කෙට ඇතුනේ ඒකගේ පවුල එකාලව සනසන්න හිතාගෙන එකා සීරුවට මරණ 3ක් එක තැනම ඒ ආකාරයටම ගමේ හැම එකාලම බිරාන්ත වෙලා වුණත් එකම එකයක් හිටියා ඒ සෝනට කැපපෙච්ච එකාව මුලිච්ච වෙන්න හිතාපු ඒ සොබිනා. ඒකේ පාලයාගේ පැල් කොටෙන් එළියට පැස්ස පාර පාලයාගේ මායිය ඒකගේ ගමන වළක්වන්නේ
බොහෝම පින්සීන්ඩු වෙන්න කත්තේ ඒ වෙනකොටත් හොඳටෝ මැදිරි වැටිලා හන්දා. ඔය ඕකි මහා පණ්ඩිතේ කියක් බං. මං කියන්නද අදෝකිට මහසෝනන් නොගැහැව්වොත් මයි නම කියන්න එපා එපාර. ගමේ කාල කතා වුණේ එහෙමයි. සෝන පව්කරම් පැලට ගාඩන එක විශාලාන්තරාවක්. ඒත් සොබින කියන්නේ නිකම් ගමේ අම්මණ්ඩියකට වඩා බොහෝම වෙනස් එකයක්. ඒකේ නැවතුනේ නැතුවා. පුළුවත්ත කවුලෝගත්ත සොබිනා අමු සෝන වහගෙන හිටී මහා මූකලාන දිහාවට එනකම් ආවී. ගමේ කාලට මේ වෙන්නේ මොනාද කියන්නේ හිතේ වේදනාවකුත් එක්ක. මෙතුවා කාලෙකට බොහොම උජාරුවට තමන් ජීවත් වෙච්ච පැල්කොටේ යහලකටවත් මින් මනත ගමේ කාල ගාටන්නේ නෑ කියන කතාව ගැන සොබිනව තනි එකියක් කානට වැට්ටුවා. ඒකයි පාලයාගේ ගෑණි අච්චර කියද්දිත් වගේ වගක් නැතුව සොබින දොට්ට පැහැල ඉන්ට කත්තේ. හව්වෙද්දෙන් කෝකා බලමු සක්කරයටවත් මයි පාර හරස් කරන්ට හැකිද කියලා. එහෙම හිතාපු සොබිනා මූකලා නයිනි පොඩි වෙලාවක් සුනංගු වෙලා ආයිමත් පැල දිහාට අඩිය ඉක්මන් කරා. හීන් සීරුවේ පැලට රිංගූ සොබිනා පතමට පෙරා තිබූ රා මඩියෙන් රා පොල්කටු දෙක තුනකින් හනිකට උකුරකට තෙමාගෙන කිටි කිටියේ සුරුට්ටුවක් කවුලෝ ගත්තා. තවත් සුරුට්ටුවක් ගින දිහාවට හිරකොරගත් ඒකී ආයිමත් පැලෙන් එළියට ආවේ හනිකට. ඔළුවත් අතට කොරගෙන වෙවත් හනිකට පහු කරා නෑ. ආයිමත් සොබිනාවේ අමු මූකලානේ සෝන දිහාවට. සුරුට්ටුවේ අන්තිම කොටහෙනුත් බොහෝම තදේට දුම්ගුලියක් උරාපු සොබිනා ඒක මූකලාන දිහාට විසික්කා කොරලා හිමීට සොහොන දිහාට රිංගන්න ගත්තා. ඒ වෙනකොටත් පාලයාගේ මලකුණ තිබ්බේ ඇවලිච්ච ගමම්මයි. සොබින ඒ දිහාට කිට්ටු කරනකොටම ඒකට ඇහුනේ කුරසද්දයක්. ඒ දිහාට හැරිච්ච සොබින දැක්කේ මා විශාලට ඇදිච්ච කළුමීනාම්බෙක්ව. ඌ හිටියේ සොබිනයි මග අහුරාගෙන. ඈකෝ තෝ කොයි දීපංකරින්ද මෙහාට සේන්තුනේ? මං ආවේ තෝව බලන්ට නෙමේ බොල. අර මහ එකාය කියන තෝයේ අප්පච්චිව මුණ ගැහෙන්න. අප්පච්චිට කියාපිය ගමේ මහ එකී ඇවිල්ලා කියලා. එහෙම කියලා සොබින හුළුවත් ඌ දිහාට දමා ගහපු පාර ඌ වෙහි පිල්ලන් ගහන පරක්කුවෙන් එතනින් අන්තරස් දහන් වුණා. ආවා මෙතන. තව සුරුට්ටුවක් කුරන්න තිබ්බනම් පංකාදුයි. එහෙම කියාපු සොබිනා ඉන කොනක ගහන් හිටි සුරුට්ටුවහකට ඇදලා ගත්තා. ඒ වෙනකොටත් පාලයාගේ ඇටකටු කූඩුව බොහොම සත්‍යෙට පිපිරෙන කමක්. හීන් සීරු වේතනට කිට්ටු කරපු සොබිනා ඇවිලෙන සෑයට සුරුට්ටුව ලංකොරේ මැරිච්ච පාලයට තිමීට කතා කරගෙන. කොහොමයි පාලයෝ? ඔන්න දැන් උඹේ තනියට සොබිනත් ආවා. දුම් වලල්ලක් පිටකොරන ගමම්ම වක ගසා ඉඳගත්තු සොබිනා වඩ පිටාව හනිකට සෝදිසි කළා. ඒත් එක්කම පිටුපහි නැහිච්ච සත්තෙත් එක්කම ඔළුව හරවල බලපු ඒකි දැක්කේ මහා සත්තන්ත මිනිහෙක්ව. ඒත් ඒකගේ මූණ මේ ලෝකෙකෙක්ගේ හැඩහුරුකමක්වත් ගෑවිලා තිබුණේ නැතුවා. ගිනි මිතර පින් ඇත්ත කියාපු මහේකාගේ හැඩහුරුකම්ම නේද මේ? සොබින තමන්ටම කියාගත් එහෙම. ආපුල මහේකෝ අපේ ගමේ උන්ගේ රීරි මාසෙට කෑදරකමට මේකට මරක් ගන්න නැතුව තුතෝ පළ වෙනහකට. උකුරට දෙකට සුරුට්ටු ඇද අවසන් කරාපු සොබිනා බුරුල් වෙච්ච එකගේ කොණ්ඩෙ කෙටිය ලහි ලහියේ බැඳගන්න කත්තේ හිතා ගන්න බැරි තරම් වේගෙට. ඒත් මනුස්ස පරාණයක් කියූ පලියට ඒකට හිස නමලා එහි කියන එකෙක් නෙමේ මහසෝන් උන්නාසේ කියන්නේ. බොහොම තේජස් ඇති උත්තමයෙක්.
සොබිනයි කතාවට විවුරු වැටිච්ච එකා සොබින දිහාට සරපර සද්දෙට කිට්ටුුනේ සරම් බරං ගාන ගෙච්චි සද්දෙකුත් එක්ක. යටි උකරින් ගොරවන එකා සොබිනයි දිහාවට ටික ටික කිට්ටු කරනකොට වටපිටාවේ පරිසරයත් අනි අනිකට වෙනස් වෙන්න ගත්තා. වර තෝමයි මේ පපු කැනැත්තට ගින්දරක් දුන්නා. ගමේ වූ මාව තනිකොලා. කාපිය මේ පපු කැනැත්තම කාපිය දැන්. සොබින පපුවට දෝදින්ම ගසා ගනිමින් මොර දෙන්න ගත්තු පාර බුරුල් වෙච්චි හැට්ට කෑල් ඇදලා මාසෝ නුත්තමයා දිහාවට දමා ගැසු වේගී පරල වෙච්චි යකින්නක් වායි දඟලන්න ගත්තා. එය මුතුනට කොරලා කැටගාපු කොණ්ඩය ඒකගේ ඇඟදිහේ පේරෙන්න කන්නකොට මහා සත්‍යයට කෑගාපු සොබිනා එක තැන හිරවෙච්චි මාසෝ නුත්තමයට හනි හනිකට කිට්ටු කොරා. වරෙන් කාපිය මාව තොබුදින්නේ පිරිම්මාස විතරද බොලන් යකෝ වරෙව් කාපිය කාලා තොලංචි වෙලා පල. ඉනට ඇන්ද රෙදිකටත් විසික්කා කොරපු සොබිනා ඉත්ත කැව්වා හේ මාසෝ නුත්තමය ඉස්සරා හිටගෙන ඇස් පියාගත්තේ ජීවිත ආසාව සහ මුලින්ම නැති කොරගෙන. අඩ හෝරාවක් විතර කිවෙන්ට ඇති. කිසිීම සත්‍යයක් නැතිවෙච්ච පාර එමීට ඇස්පියන් නැරිය සොපින ඉස්සරහා එවනැල්ලක්වත් තිබුණෙ නැතුවා. ඒකි සොහොන පුරා ඇස් යව්වත් ආයිමත් මහසෝ නුත්තමයා වැහැගහෙන්න හැටියක් නැති වුණා. නිවෙන්න ඔන්න මෙන්න තිප්ප පාලයාගේ සෑයෙන් ආපහු උළුවත්ත කවුලෝගත්ත සොපිනා ඒකෙ ඉන්නට ඇන්ද රෙදිකට හොයාන පටලවා ගත්තත් මහසුවෝ නුත්තමයාගේ ඇඟට දමලගාපු හැට්ට කෑල්ල නං සෝනෙ කොතනකවත් ඔයා ගන්ට තිබුණෙ නැතුවා.